පාටිකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් දක්වනවා. මං අද කතා කරන්නේ ඇත්තටම කියනවා නම් අම්මා මේ වැඩේ අතහැරලා නැහැ මංචිතකේ. ගිහිල්ලා බොසාව හම්බ වෙන්න ඕනි කියන තැන තමයි නිරන්තරයෙන් ඉන්නේ. එතකොට මේ දේවල් වෙනස් කරගන්න කොයි විදියටද අපිට වැඩ කටයුතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කියන කාරණාව ගොඩාක් දුරට මතක් කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නම ඕනේ. ඉතින් කොහොම හරි අපි දැන් මෙන්න මේ කතාව ගැන ඔයත් එක්ක අද වීඩියෝ එක හරහා මෙන්න මේ මොහොතේදී කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියලයි අද අපිට අනිවාර්යෙන් ඔයත් එක්ක කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්න වෙන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා අපි හැමෝම මතක් කරන්න ලෑස්ති වෙනවාමයි. ඒ විතරක් නෙමෙයි තව දෙයක් අපිට කතා කරන්න වැඩි ඉඩකඩක් තියෙනවා කියන ඒ කතාව ගැන මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානම්කමක් තියාගෙන ඉන්නවා කියලයි අද වීඩියෝ එක හරහා අපිට මේ වෙලාවෙදිම කතා කරගන්න පුළුවන්කමකුත් ලැබිලා තියෙන්නේ කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපි හැමෝම කතා කරගන්න ඕනි කරන කාරණාවක් වෙන්නේ කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී ඔයව දැනුවත් කරන්නට සූදානම් වෙන්නේ. ඔයා දන්නවද තව දෙයක් අපිට කතා කරන්න වැඩි ඉඩකඩක් තියෙනවා කියන ඒ කතාව ගැන මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න සූදානමක් තමයි තියාගෙන ඉන්නම ඕනේ. ඔයා දන්නවද මෙන්න මේ වගේ විශ්වාසයකින් අපිට ඉදිරියට කතා කරන්න වැඩි ඉඩක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානම්කමක් ලොකුවටම තියාගත්ත කියන කතාව ගැන අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවශ්‍යතාවයක් හදාගන්න පුළුවන් කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයාට කියන්න ඕනේ. ඉතින් දැන් කෙවින්ට මේ ආරංචිය ගියාට පස්සේ මොන වගේ දෙයක් සිද්ධ කරන්න හැකියාවක් ලැබෙයි කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් අපි අද ඒ ගැන තමයි මේ මොහොතේදී වැඩිපුරම අවස්ථාවක් අරගෙන කතා කරගෙන ඉන්න ඕනේ කියන ඒ කතාව මතක් කරනවා. මෙන්න මෙහෙම අවස්ථාවකට අපිට ඒ දේ අරගෙන එන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කෙවින් මේ අම්මව හම්බ වෙලා මේ වගේ විදියකට කතා කරන්න ඕනේ නැහැ කියලා මේ හැමදේම වෙනස් කරන්න පුළුවන් විදියට හැමදේම පිළිවෙලකට හදාගනීවි කියන කතාව ගැන විතරයි අපි මේ වෙලාවේ ඔයාට මතක් කරගෙන යන්න ඕනෙම. ඒ වගේම අනිවාර්යෙන්ම වෙනම කෙවින්ට පුළුවන්කම තියෙනවා ඔය මංජිතගේ අම්මත් එක්ක කතා කරලා මේ දේවල් වෙනස් කරන්න ඕනේ නේද කියන කතාව ගැන දිගින් දිගටම මතක් කරන්න උවමනාවක් හදාගෙන ඉඳීවි. මේ දේවල් වෙනස් කරන්න එතනින් එහාට දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන කතාව ගැන විතරයි අපි මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගන්නේ.